මේක මේ කමනි තරහ වෙන එකකුත් නැහැ. මං හිතන්නේ බලන් අපි මේක බලන කාන්තා පාර්ශවයේ මාත් එක්කම නාපයක් වෙන එකක් නැහැ. මම මේ කියන්නේ නිකන් කියමනට. නිකන් කතාවට කියනවනේ මේ ගැහණු නිකන් චපලයි ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා කියලා. ඇත්තද? එහෙම කියනවා. මම ඒ කතාවට කියනවා. එහෙම කියනවා. එහෙම කියනවා. ඔව්. කොහොම හරි කමන්නේ මේ හිත වෙනස් වෙන ගෑනුන්ගේ හිතේ ප්‍රතිඵලය දන්නවද? දැන් අද අපි මේ ෆ්‍රේග්‍රන්සස් ගැන කතා කරනකොට අපි කතා කරනවා නේද නෝට් පිරමිඩ් එකක් ගැන. টොප් නෝට්ස්, හાર્ට් නෝට්ස්, මේ මොකද්ද බේස් නෝට්ස් කියලා. එතකොට මේ කියන්නේ ගහපු ගමන් එක සුවඳක් ඊට පස්සේ මේන් සුවඳට යනවා මිඩල් නෝට්ස් නැත්තම් හાર્ට් නෝට්ස් වලට ඊට පස්සේ බේස් නෝට්ස් වලට ඒ කියන්නේ අර අන්තිමේ ගිහිල්ලා ලොකු වෙලාවක් තියෙන සුවඳ වෙනකන් මේ ස්ට්‍රක්චර් එක මුල් කාලේ තිබුණ නැහැ. එතකොට මේ මොඩර්න් පර්ෆියුමරි කියන එකට ගොඩක් දේවල් එකතු කරපු කෙනෙක් තමයි ජැක් ගේලාන්ගේ බාප්පා එමි ගෙර්ලාන් කියන්නේ. එමි ගෙර්ලාන් තමයි මුල් වතාවට මේ අර නෝට් පිරමිඩ් එක කියන එක ලෝකෙට හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ මේ මොඩර්න් පර්ෆියුමරි කියන එකට මුල් පොත කියන්නේ මුලින්ම පියවර තබපු කෙනෙක් විදිහට මුල් පුරෝගාමියෙක් විදිහට අපිට යාව හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට නිකුත් වෙන පළවෙනි ෆ්‍රේග්‍රන්ස් එක තමයි 1800 අගභාගේන ජිකි. ජිකි වල හරි ලස්සන කතාවක් තියෙන්නේ. මොකද ප්‍රංශේ ඉඳලා එංගලන්තයට එන එමිගර්ලාන් මොකද ওই කාලේ එනකොට අපි යුරෝපය ගැන කතා කරනකොට හරි සාම්ප්‍රදායික ගති එක්ක තිබ්බ රටවල් ටිකක් කොච්චර කිව්වත් ඊට වැඩිය මේ ඇත්තටම අපේ වගේ රටවල් වල ගෑන් මිනිස්සු ඊට වැඩිය රැඩිකල් විදිහට හිටියා ඇත්තටම නේ. එයාට හම්බෙන එක්තරා ප්‍රේමවන්තියක් ඉන්නවලු එංගලන්තෙදී. ඉතින් මේගොල්ලෝ ආදරයෙන් බැඳිලා වෙදිලා හිටියා කියනවා. හරි රැඩිකල් කාන්තාවක්ලු ඒ සමාජයේ හැටියට එයා හරි වෙනස් කාන්තාවක්ලු. ඉතින් එමිගර්ලාන්ගේ හිත ගොඩක් දිනාගත්ත කෙනෙක්. පසු කාලීනව ඉතින් මේ ප්‍රේම සම්බන්ධය පැවතිලා නැහැ. ඒක කැඩිලා බිඳිලා ගිහින් තියෙනවා. ඉතින් මේකෙන් ඇති වෙච්ච දුක එක කල්පනා කරලා තමයි මේ ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා කාලෙක කියන එක පෙන්වන්න තමයි අර පිරමිඩ් එකක් විදිහට සුවඳ වෙනස් වෙන ආකෘතියක ෆ්‍රේග්‍රන්සස් නිර්මාණය කරන්න එමිගර්ලාන් පටන් ගන්න. ඒකේ ප්‍රතිඵලය තමයි